ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඉතින් ඔන්න ගොඩක් කාලයකට පස්සේ ආයෙත් ඉතා වැදගත් මාතෘකාවක් අරගෙන තමයි ඔයගොල්ලන් හමුවට ආවේ. ඉතින් අද මාතෘකාව තමයි අපි හැම දෙනාම නිතරම ගොදුරන රෝගයක් තමයි සෙම්ප්‍රතිශ්‍යාව කියලා කියන්නේ. ඉතින් අද මාතෘකාව කරගත්තේ මෙන්න මේ සෙම්ප්‍රතිශ්‍යාව ගැන. වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරනවා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එකත් click කරන්න, like එකක්, comment එකක් දාගෙන යන ගමන් තව කෙනෙක් බලන්න share කරන්න අමතක කරන්න එපා. හරි, එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි මේකෙදී සෙම්ප්‍රතිශ්‍යාව කියලා කියන්නේ මොකක්ද? ඒ වගේම රෝග ලක්ෂණ මොනවද? වැළඳෙන්නේ මොන ආකාරයකටද? අපිට වළකින්න පුළුවන් කොහොමද කියන දේවල් ගැන සාකච්ඡා කරමු. සෙම්ප්‍රතිශ්‍යාව මිනිස් සමාජය තුළ බහුලව පැතිරෙන රෝගයක්. ඒකට හේතුව තමයි එහි ආසාදනය වීමේ හැකියාව ඉතාම ඉහළ මට්ටමක පැවතීම. සෙම්ප්‍රතිශ්‍යාව වැඩි වශයෙන්ම ශ්වසන පද්ධතිය ඉහළ කොටසේ විශේෂයෙන්ම නාස් කුහර තුළ සහ මද වශයෙන් ශරීරයේ සෙසු කොටස් වල රෝග ලක්ෂණ ඇති කරනවා. මේ රෝගය ඇතිවීමට වෛරස් රාශියක්ම හේතු වන අතර රයිනෝ වෛරසය ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. කොරෝනා වෛරසය සහ එඩිනෝ වෛරසයද ඒකට අයත් වෙනවා. සෙම්ප්‍රතිශ්‍යාව රෝගය ඇතිකරන රයිනෝ වෛරස් වර්ග 100කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ රෝගයෙන් ඔබව ආරක්ෂා කිරීමට ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඉතාමත් අපහසු වෙන්නේ. බොහෝ විට එක් පුද්ගලයෙකුට වසරක් තුළ සෙම්ප්‍රතිශ්‍යාව දෙවරක් හෝ තුන්වරක් වැළඳිය හැකියි. කෙසේවත් යම් පුද්ගලයෙකු වයස්ගත වන විට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ ප්‍රවණතාවය ක්‍රමෙන් අඩු වෙනවා. වයස්ගත වන විටදී විවිධ වෛරස් වලට එරෙහිව ප්‍රතිශක්තිය ගොඩනැගීම ඒකට හේතුවක් වෙන්න පුළුවන්. වත්මන් සමාජය තුළ පාසලට සහ රාජකාරියට නොපැමිණීමට හේතු වන කාරණා අතර සෙම්ප්‍රතිශ්‍යාව ඉතාමත් ඉදිරියෙන් තියෙන රෝගයක්. සෙම්ප්‍රතිශ්‍යාව පැතිරීමට ප්‍රධාන හේතුන් ලෙස ආසාදිත පුද්ගලයෙකු සමීපව ඇසුරු කිරීම සහ ආසාදිත පුද්ගලයෙකුගේ මුඛයෙන් හෝ එමත්තු නාසයෙන් පිටවන බිඳිති ආශ්වාස කිරීම මගින් දැක්විය හැකියි. ආසන්නිත පුද්ගලයෙකු කතා කිරීමේදී, හුස්ම ගැනීමේදී, කිවිසීමේදී හෝ කහින අවස්ථාවකදී වෛරස් අඩංගු ඉතාමත් කුඩා බිඳිති විශාල ප්‍රමාණයක් වාතයට මුදා හැරීමක් සිදු වෙනවා. ඒ වගේම ආසාදිත පුද්ගලයෙකු සමග සමීපව ඇසුරු කිරීමේදී ඔබගේ අත් ඍජුවම හෝ බිඳිති සහ සොටු තියර තැවරුණු උපකරණ හෝ පෘෂ්ඨ ස්පර්ශ කිරීමෙන් හෝ ඔබගේ අත් කිරිටි විය හැකි. ඉන් අනතුරුව වෛරසය මගින් කිල්ටු දෑත් වලින් ඔබගේ මුඛය සහ නාසය ඒ වගේම ඇස් ස්පර්ශ කළ විට වෛරස ශරීරගත වීමක් සිදු වෙනවා. ඉතින් සෙම්ප්‍රතිශ්‍යාව රෝගයේ මුල් දිනවලදී වෙනත් පුද්ගලයෙකුට ආසාදනය වීමේ හැකියාව ඉතාමත් ඉහළයි. පරිසරයේ වාතාශ්‍රය මන්ද වීම සහ විශාල පිරිසක් අතර සිටීම මෙම රෝගය පැතිරීමට ඉතා පිටුවහලක් වෙන්න පුළුවන්. සෙම්ප්‍රතිශ්‍යාව රෝගයේ බීජෞෂධ සමය, ඒ කියන්නේ වෛරසයට නිරාවරණය වීමෙන් අනතුරුව රෝග ලක්ෂණ පහළ වීමට ගතවන කාලය තමයි බීජෞෂධ සමය කියලා හඳුන්වන්නේ. පැය 12ක ඉඳලා දින 5ක් දක්වා අතර කාලයක් තමයි. බොහෝ විට සෙම්ප්‍රතිශ්‍යාව සතියක් හෝ සති දෙකක් තුළ සුව වෙලා යන්න පුළුවන්. ඇතැම් රෝගීන් දෙවනුව බැක්ටීරියා මගින් ආසාදනය වෙන්න පුළුවන්. ඉතින් ඒකට ද්විතීයික බැක්ටීරියා ආසාදනය කියලා හඳුන්වනවා. රෝග ලක්ෂණ ගත්තොත් මද උණ, තෙහෙට්ටුව, මලානික ස්වභාවයක් ගැනීම, උග්‍ර සහ නාසය කැසීම සහ රිදීම, නාසය අවහිර වීම, කිවිසුම් යාම, නාසයෙන් අධික ලෙස වතුර වැනි සොටු දියර ගැලීම, පසුව කහ හෝ කොළ පැහැති ඝන සොටු දියර බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම කැස්ස. ඉතින් සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ අවදානට බලපාන සාධක ගත්තොත් කාල ගුණය. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ හැකියාව වැසි සමයේදී ඒ වගේම සීත ඍතුවේදී වැඩි වෙන්න පුළුවන්. ඒකට හේතුව බොහොමයක් වැඩිහිටියන් සහ ළමුන් මෙම කාලවලදී ගෘහස්තව සිටීමට පෙළඹීම. සාමාන්‍ය උණුසුම් කාලගුණ තත්ත්ව යටතේ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ අවදානම පහත වැටෙනවා. ඊළඟට වයස ලදරුවන්ට සහ පෙරපාසල් දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ හැකියාව වැඩි. ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් වර්ධනය වී නොතිබීම සහ සනීපාරක්ෂක දුර්වලතාව දුර්වල වීම එකට හේතුවක් විදිහට දක්වන්න පුළුවන්. ඔවුන් අනෙක් ළමුන් සමග වැඩි වේලාවක් ගත කිරීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ අවදානම වැඩි කිරීමට හේතු වෙනවා.
ඊළඟ ප්‍රතිශක්තිය යම් පුද්ගලයෙකු වයස්ගත වීමේදී ඔහුගේ හෝ ඇයගේ විවිධ වෛරස් වලට එරෙහිව ප්‍රතිශක්තිය ක්‍රමයෙන් වර්ධනය වෙනවා. ඒක නිසා සෙම්පතිශ්‍යාව වැළඳීමේ අවදානමද වයස්ගත වෙනකොට අඩු වෙන්න පුළුවන්. කෙසේ නමුත් යම් පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිය හීන වන අවස්ථාවලදී විශේෂයෙන් ඒඩ්ස් පිළිකා රෝගය වගේ රෝගවලට ගොදුරු වෙලා ඒ වගේම රසායනික චිකිත්සාවන් සහ ස්ටීරොයිඩ් හෝ වෙනත් ප්‍රතිශක්තිය හීන කළ හැකි ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න අයගේ ඉමුනිටි එක අඩුයි. ඉතින් අන්න එවැනි අයට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ අවදානම වැඩි. ඒ වගේම මානසික ආතතිය, නිନ୍ଦ අඩුවීම හෝ නිନ୍දේ ගුණාත්මක භාවය අඩුවීම සහ දුම්පානයද ඔබගේ ප්‍රතිශක්තිය දුර්වල කර හැකි. තවද සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ ප්‍රතිශතය සැලකිය යුතු ලෙස ඉහළ යනවා මෙන්න මේ වගේ අයට. ඊළඟට ආසාත්මිකතාවය නැත්නම් ඇලර්ජික් ඩිසීස්, නාසය සහ උගුර ආශ්‍රිත ආසාත්මික රෝග සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ අවදානම ඉහළ දැක්වීමට හේතු වෙනවා. ඒ වගේම පොදු ස්ථානවල නිතර සැරිසරන අයට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ හැකියාවන් වැඩි. මොකද දිවාසරකුම් මධ්‍යස්ථාන, පාසල, පොළ, බස් රථය, දුම්රිය පොළ, බස් නැවතුම් පොළ, ඒ වගේම උපකාරක පන්ති සහ ගුවන් යානා වැනි පොදු ස්ථාන සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ අවස්ථාව සැලකිය යුතු ලෙස වැඩි කරන ස්ථාන විදියට පෙන්විය හැකියි. ඉතින් ඔබ සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙන අයෙක් නම් ඔබ පොදු ස්ථානයකට යාමේදී ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම මගින් අනෙක් අයට ඔබෙන් සෙම්ප්‍රතිශ්‍යාව බෝවීමේ හැකියාව අඩු කරගන්න පුළුවන්. ආරක්ෂිත ක්‍රම විදිහට ඔබ කිවිසුම් යෑමේදී එහෙම නැත්නම් අහින විට ටිෂු එකක් භාවිත කිරීම, එහෙම නැත්නම් ලේන්සුවක් භාවිත කිරීම සහ ඒ වගේම ඒවා නිසි ලෙස බැහැර කිරීමත් කළ යුතුයි. ඒ වගේම තැන තැන කෙල ගැසීමෙන් වැළකී අන් අයගේ සෞඛ්‍ය ගැන හිතනවා නම් ඒක ඉතාමත් වැදගත්. ඒ වගේම උදේ සවස ලුණු වතුරෙන් කට සේදිය හැකි නම් මේකත් ඉතාම හොඳයි. ඒ වගේම සෙම්ප්‍රතිශ්‍යාව ඇති අයෙක් තමා භාවිත කරන උපකරණ වෙන වෙනම භාවිත කළ හැකි නම් එය ඔබෙන් තවත් අයෙකුට බෝවීමේ හැකියාව අඩු කළ හැකියි. මේදී උපකරණ විදිහට තමා භාවිත කරන තුවාය, ඒ වගේම ලේන්සු, පිඟන්, කෝප්ප ආදිය හැඳින්විය හැකියි. ඒ වගේම සැහැල්ලු ආහාර වර්ග, උණුසුම් පාන වර්ග ගැනීම ඉතාමත් ගුණයි. ඒ වගේම අවුවේ වැස්සේ පින්න යාම එතරම් ගුණදායක වෙන්නේ නැහැ. සීතල වතුර සමහරුන්ට ස්පර්ශය පවා නුසුදුසු වෙනවා. ඒ වගේම මහන්සි වීම, නිදි වැරීම පවා එතරම් ගුණදායක නැහැ. ඉතින් මේ වීඩියෝ එක මගින් සෙම්ප්‍රතිශ්‍යාව කියලා කියන්නේ මොකක්ද? ඒ වගේම හැදෙන්නේ කොහොමද? හේතු වෙන්නේ මොනවද? ඒ වගේම හැදුනන් පස්සේ රෝග ලක්ෂණ මොනවද? ඒ වගේම හැදුණු පුද්ගලයෙක්ගෙන් තව කෙනෙකුට බෝ වෙන්නේ කොහොමද? තව කෙනෙක්ට බෝවීම වළක්වා ගන්න ඔබ කළ යුතු දේවල් මොනවද ආදී ගැන සාකච්ඡා කරා. ඉතින් මම හිතනවා මේක ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් ගිහින් එනවා. සියලු දෙනාටම සුබ දවසක්.